වෙලා තියෙනවා. හරිද? මේ වීඩියෝ එකෙන් මම කරන්නේ කොහොමද හරියටම නිවැරදිව account එකක් හදාගන්න විදිය. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව withdraw කරන්නත් පුළුවන්, තව ෆෝන් එකකට account එක ගන්නත් පුළුවන්. හරිම පහසු විදියට තමයි account එක හදන්නේ. ගොඩක් කට්ටිය එක එක කතා කරනවා. නමුත් මේ හදන විදිය තමයි හරිම විදිය. ෆෝන් නම්බර් ඇඩ් කරන්නේ නැහැ, ඊමේල් ඇඩ් කරන්නේ නැහැ. ඒ විදිහට තමයි අපි account එක හරියට හදන්නේ. හරිද? ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන app එක download කරගන්න ඕන. මම ඉස්සෙල්ලාම Chrome browser එකට යනවා. මේ විදිහට open කරගෙන මම search bar එකේ 1xbet registration කියලා type කරගන්නවා. 1xbet registration කියලා. හරිද? මෙන්න මේ විදිහට result එකක් එනවා. මෙන්න මේ විදිහට මම search කරගන්නවා. ඔයගොල්ලෝ මේ විදිහට search කරගන්න. මෙතනින් result කීපයක් වෙනවා. මෙතනින් අපි යන්න ඕන මෙන්න මේ පළවෙනි 1xbet මොබි කියන එකට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පළවෙනි site එක උඩ අපි click කරගන්න ඕන. මෙන්න මේ විදිහට මම මේක උඩ click කරගන්නවා. හරි මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් එකක් ඒ හරිද? එතකොට මෙතනින් ඔයා කරගන්නවා මෙතන app එක යටින් පේනවා. එනවා අපි මේ registration කියන එක click කරගන්න ඕන. හරි. මෙන්න මේ විදිහට registration කියන එක click කරගත්තා පස්සේ මෙන්න වගේ form එකක් මෙතනින් registration වෙන්නත් පුළුවන් ඕගොල්ලන්ට. එහෙම නැත්නම් කෙලින්ම මෙතනින් app එක download කරගන්න පුළුවන්. මම නම් recommend කරන්නේ මෙතන registration වලත් ප්‍රශ්නයක් නැහැ. මේ කෙලින්ම app එක download කරගන්න. මෙන්න මෙතනින් මම click කරගන්න මේ download කියන එක. මෙන්න මේ විදිහට download ඉල්ලනවා. ඊට පස්සේ මම මෙතනින් download කරගන්නවා. හරි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන download වෙනවා පේන ඔයගොල්ලන්ට මෙතන details කියන දේ ක්ලික් කරාට පස්සේ download වෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට download වෙනවා මම ඊට කලින් app එක download කරලා තියෙන නිසා මම මේක download වෙනකන් ඉන්නේ නැහැ හරිද මම ඉතින් cut කර ගන්නවා ඊට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ download වෙනවා විනාඩි කිහිපයක් ගියාට පස්සේ ඔයගොල්ලෝගේ internet connection එකත් එක්ක ඉක්මනට download වෙනවා හරිද ඊට මෙන්න මෙතන මම ක්ලික් කරගන්න මේ විදිහට තමයි download වුණාට පස්සේ තියෙන්නේ APK file එකක් විදිහට මම මෙතන ක්ලික් කරගන්නවා ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මෙතන install සහ cancel කියලා බටන් දෙකක් කරලා මෙතන install කියන එක අපි ක්ලික් කරගන්නවා හරි මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ සමහරම් කරගෙන මෙහෙම වැටෙන්නේ නැතුව ඇති මගේ ෆෝන් එකේ විදිහට තමයි මේ විදිහට වැටෙන්නේ අතනින් ගියාට පස්සේ ඕපන් කරන් තමයි app එක තියෙන install කරාට පස්සේ ඔයගොල්ලන්ගේ ටික් එකක් ගන්න සමහර අයගේ ෆෝන් වල එක එක ෆෝන් විදිහේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මාව contact කරගන්න මගේ number description එකේ දාලා තියන්නම් එහෙම නැත්නම් වීඩියෝ එකේ යටින් දාලා තියන්නම් මම ඔන්න app එක download කරලා ඔක්කොම වෙලා ඉවරයි මෙන්න මෙතන open කියලා පේන නැති ඔයගොල්ලන්ට මම මෙතන open කියන බටන් එක යටම තියෙනවා මෙන්න මේ වගේ load වෙනවා බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට හරි app එක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් එන්නේ හරිද මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට පේනවා බටන් දෙකක් උඩ පේනවා login and registration කියලා මම මෙන්න මෙතන registration කියන එක උඩ click කරගන්නවා ඔයගොල්ලෝ login වෙන්න බෑ account එකක් නැති නිසා ඔයගොල්ලෝ account එක හදාගන්න නිසා මෙන්න මේ registration කියන කොළ පාට බටන් එක උඩ click කරගන්න සිද්ධ වෙනවා මම මෙන්න මේ බටන් එක උඩ click කරගන්නවා මේ ඉන්ටර්ෆේස් එකක් එනවා මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔප්ෂන් හතරක් තියෙනවා හරිද මේ ඔප්ෂන් හතරෙන් ඔයා පළවෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න මේ ඔප්ෂන් පාවිච්චි කරන්න එපා මෙන්න මේ in one click කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න මම ඒක උඩ ක්ලික් කරගන්නවා හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම් වෙනවා මෙතනින් ඔයගොල්ලෝ ප්‍රොමෝ කෝඩ් එක විතර මම මේ ටයිප් කරන විදිහට සිලෙක්ට් කරගන්න Shan Next කියලා මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ගන්න මේ විදිහට බලන්න ඔක්කොම කැපිටල්ස් අකුරු තියෙන්නේ Shan Next කියලා මේක ගහනේ වාසි තමයි ඔයගොල්ලන්ට 100%ක ඩිපොසිට් බෝනස් එකක් හම් වෙනවා. කියන්නේ රුපියල් 500ක් වගේ ඩිපොසිට් කරගත්තොත් ඔයාලට තව බෝනස් account එකේ තව 500ක් හම් වෙනවා. හරිද? ඒ වගේ වාසි රැසක් හම් වෙනවා මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක හදලා දාලා account එකක් හදාගද්දි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටික් එකක් දාන්න. හරිද? මෙන්න මේ ටික් එකක් දාගන්න. මෙන්න මේ විදිහට තියෙනවා කියලා අනිවාර්යෙන් බලන්න. ශ්‍රී ලංකා රුපියල් මෙතන සමහරුන්ගේ කරන්සි එක මාරු වෙනවා. මේක හරියටම බලන්න. ඒ ටික බලලා ඉවරලා මෙන්න මෙතන registration කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. මෙන්න මේ විදිහට load වෙනවා ඊට පස්සේ අපිට එනවා captcha එකක් fill කරන්න. ඒක තමයි ගොඩක් අය fill කරගන්න බැරි. මේක හරියට fill කරගන්න. මෙන්න මේ වගේ එනවා I am not robot කියලා මෙන්න මෙතන tick එක දාගන්න. tick එක දාගත්තට පස්සේ headline එක බලන්න හැම එක්කෙනාගේ එක විදිහ එන්නේ. මෙතන එනවා motorcycle කියලා. මෙතන මම මේ motorcycle එක මෙන්න මේ විදිහට motorcycle ඉන්න කෙනාත් එක්කම select කරගන්නවා. හරිද? මේ විදිහට select කරගෙන මම next කියන බටන් එක ඔබනවා. ඊට පස්සේ ආයෙත් තවත් එක්කන traffic light. මම මේ විදිහට traffic light එක උඩ මම සම්පූර්ණයෙන්ම select කරගෙන verify කියන බටන් එක උඩ click කරගන්නවා. එතකොට ඒක පොඩ්ඩක් වැරදිලා මේ වෙලාව pieces try again කියලා වැටලා තිනවා මෙතන බස් තමයි select කරන්න ඕන බස් ටික මම select කරගන්නවා මෙන්න මේ විදිහට ඊට පස්සේ ආයෙ traffic light එක ඇවිල්ලා තියෙනවා මම traffic light එක මේ විදිහට select කරගන්නවා ඒකත් හරියට select වුනේ නැහැ මේ විදිහට මම motorcycle එක select කරගන්නවා ඊට පස්සේ ආයෙත් motorcycle ටික මම මෙහෙම select කරගන්නවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති මේක fill කරගන්න විදිය මේ විදිහට motorcycle ටික select කරගන්නවා මේ විදිහට සිලෙක්ට් කරගෙන යන්න ඕන සමහරුන්ගේ 10ක් 15ක් එන්න පුළුවන් සමහරුන්ගේ එකෙන් දෙකෙන්ම වැඩේ කොට යන්න පුළුවන් හරි මේ බස් එක හරියට සිලෙක්ට් කරගත්තා නම් මේක වැඩේ ඉවරයි හරි
මේ විදිහට හරි ලකුණු වැටලා ඔයාගේ මෙන්න මේ registration successful කියලා message එකක් එනවා. කියන්නේ මේ වගේ එකක් එනවා ඔයගොල්ලොන්ට. මේ අලුත් update එක 2024 update එකෙන් පස්සේ තමයි මේ විදිහට එන්නේ. මේ තියෙන username සහ password ඔයාලා මෙතනින් copy කරලා තියාගන්නත් පුළුවන්. මේක screenshot එකක් ගන්නවා වඩාත් හොඳයි. මොකද මේක අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ account එක නැති වුණොත් account එක අරගන්න පුළුවන් මේ ටිකෙන්. හරිද? ඊට පස්සේ මෙතන next කියන button එක උඩ click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට load වෙන අලුත් අපේ interface එකට. මෙන්න මේක තමයි 1xbet app එක ඇතුළ මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක අපි තව එක දෙයක් කරගන්න ඕනේ. මේකේ අපි settings වගේක් කියනවා හදාගන්න. ඒ ටික විතරයි හදන්නේ. මම මේ හදන වීඩියෝ එක කරන ටික විතරක් හදාගන්න. ඉතින් කිසිම දෙයක් හදන්න යන්න එපා. මොකද අපි experience එකක් තියෙන හින්දා කියන්නේ මේක withdraw කරගන්න ඕන. ඒ සල්ලි දාගන්න ඕන සහ සල්ලි withdraw කරගන්න ඕන bank එකටම. මේක නිසා ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට interface එක නම් මෙතනින් ඔයා යන්න menu කියන option එකට. menu එකට ගිහිල්ලා මෙන්න මෙතන වගේ ID කියලා කරලා තියෙනවා. personal profile මේ තියෙන්නේ. මේ මෙතන touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන enter details කියලා කොටසක්. මෙන්න මේක enter details කියන තැන ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙනවා ඔයගොල්ලන් fill කරගන්න form එකක්. මේ ටික අනිවාර්යෙන් fill කරගන්න ඕනේ. එහෙම නැතුව withdraw එකක් කරන්න බෑ. හරි. මෙන්න මේ ටික හරියට fill කරගන්න ඕනේ. මම මෙතන surname කියන්නේ ඔයගේ වාසකම. ඔයාගේ එතන වාසකමක් දෙන්න මෙතෙන්. හරිද? මම මොකක් හරි දෙනවා වාසකමක් දිසානායක. ඊට පස්සේ මෙන්න මෙතන first name එක දෙන්න ඔයාගේ. මම මේ වගේ ජානක කියලා නමක් select කරගන්නවා. ඊට පස්සේ මෙතනවත් දෙන්න ඔයාගේ සාමාන්‍යයෙන් නමක් දෙන්න සාමාන්‍ය ජානක මම කියන ප්‍රදීප් කියලා දාගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාගේ බර්ත්ඩේ එක මේ ටික මේ විදිහට ඔයාගේ බර්ත්ඩේ එක මෙතනින් ඔයාගේ අවුරුද්ද ගන්න පුළුවන්. ඔයාගේ ගන්නකො සාමාන්‍ය මම දානවා 2000 කියලා දාන්නම්. 2000 අගෝස්තු 1 වෙනිදා මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඕකේ බටන් එක බලනවා. බර්ත්ඩේ කියලා කියන්නේ ආ ඉපදුණු ස්ථානේ මම දාගන්න මේක සාමාන්‍යයෙන් පොළොන්නරුව කියලා. ඔයගොල්ලෝ ඉපදුනේ කොහෙද ඒක බලලා හරියට දාගන්න. ඔයගොල්ලෝ ID national ID card එකේ තියෙනවා. මෙතන region එක විදිහට මම දානවා Western Province. ඔයගොල්ලොත් මේකම දාගන්න. වෙන මොකුත් මේ දෙක මේ මම කරන ටික මේ විදිහටම දාගන්න. city එක දාන්න කොළඹ. මෙන්න මෙතන තියෙනවා කොළඹ. කොළඹ ටික එක දාන්න. resident address කියන්නේ ඔයාගේ ගෙදර address එක මම සාමාන්‍ය address එකක් දානවා. නම්බර් 12 පොළොන්නරුව කියලා දාගන්නවා. හරි මේ විදිහට දාගෙන මෙතන document type එක විදිහට national ID card කියන එක දාගන්නවා. ඊට පස්සේ serious කියන එකට එතෙන්ට ඔයගොල්ලෝ GOV කියලා ගහන්න. මෙන්න මේ විදිහට GOV. හරිද? ඊට පස්සේ document number කියලා කියන්නේ ඔයාගේ බැංක් මම මෙතන බොරු ID number එකක් ගහගන්න. ඔයගොල්ලෝ ඇත්ත ID එක මේ විදිහට select කරගන්න. ඊට පස්සේ date of issue කියන්නේ ඔයගොල්ලෝගේ ආපු මේ කියන්නේ identity ආපු දවසක් තියෙනවා. කියන්නේ පරණ identity වල නම් ඉස්සරහ පැත්තේ තියෙනවා. අලුත් identity වල නම් පිටිපස්සේ තියෙනවා. ඒක හරියට මේ විදිහට මෙතනින් අවුරුද්ද බලලා හරියට දාලා select කරගන්න. ඊට පස්සේ මෙතන ඕකේ කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන මේ යටම තියෙන එක අවශ්‍ය නැහැ. හරිද? මේ යටම තියෙන එක අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ save කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා ඔයගොල්ලන්ට මෙතන ඕකේ කියලා දාන්න. හරි. අපි account එක මේ වෙනකොට හරියටම හදාගෙන ඉවරයි. එතකොට ආයේ මේකේ කිසිම දෙයක් කරන්න දේවල් නැහැ. ඔක්කොම ටික හදාගෙන තියෙන්නේ. සමහරු ගියායි මේ මෙතන තියෙනවා phone number add කරන්න. මෙතන phone number add කරන්න තියෙනවා. ඒ වගේම password change කරන්න තියෙනවා. email add කරන්න තියෙනවා. මෙතනයි කිසිම දෙයක් හදන්න යන්න ඕනේ නැහැ. ඒ ටික හදාගත්තාම හොඳටම ප්‍රමාණවත්. phone number add කරන්න එපා, email add කරන්න එපා. withdraw කරද්දී ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ experience එක තියෙන හින්දා කියන්නේ මේ දේවල් කරන්න එපා. ඒතකොට සමහරු දන්නේ නැහැ 1xbet ID එක කියන්නේ මෙතන තියෙනවා ID number එක. කියන්නේ මේකට තමයි ඔයගොල්ලෝ මේකට සල්ලි දාන්න නිසා සල්ලි withdraw කරද්දී මේ අංකය අවශ්‍ය වෙනවා. හරිද? ඒතකොට මම back කරගන්නවා. මම ආයෙනවා මෙතනින් ආයෙ ඉස්සරහට ඉන්ටර්ෆේස් එකට එනවා. ඒතර මෙන්න මේ විදිහට තමයි 1xbet එකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඒතර මේ වෙනකොට account එක හදාගෙන ඉවරයි. ඔයගොල්ලන්ට තමයි මේකෙදි වෙන්නේ මේකේ ගේම් සෙල්ලම් කරන්න තියෙන්නේ. හරිද? සාමාන්‍ය උදාහරණයකදී මම ගේම් එකක් කරලා යනවා. මෙතන තියෙනවා ගොඩක් අය ජනප්‍රිය ක්‍රෑෂ් ගේම් එක. මම ක්‍රෑෂ් ගේම් එක ඕපන් කරගන්නවා. මෙන්න මේකෙදි කරන්නේ දැන් හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් ගොල්ලන්න පුළුවන්. මෙන්න මෙතන තමයි අපිට ගණන් දාන්න තියෙන්නේ. මෙතන 100 තියෙනවා 400 තියෙනවා. මේ 100 උඩ එහෙම දානකොට මේක අතින් කට් කරනවා මේ 100. ඔහම අපිට ගණන් දාන්න පුළුවන්. අපිට දාන්නේ සල්ලි තියෙනවා. අපේ බැලන්ස් එක මෙතන පෙන්නනවා. කියන්නේ හිතන්නකෝ අපි රුපියල් 1000ක් දානවා. මේ බෙඩ් එකට රුපියල් 1000ක් දානවා කියලා. ඒතර 1000 දාලා මෙන්න මේ විදිහට යනවා. අපිට මේ ගුණාකාරයෙන් අපිට මෙතනින් වින් එක ගන්න. හැබැයි මෙහෙම පිපුරුනොත් අපි ලොස් වෙනවා. හරිද? ඔය මම එක ගේම් එකක් වල සරල විදිහට පෙන්නේ මේක ඇතුලේ තියෙනවා ගේම් 4000කට වැඩි